ඔයාට හිතනවද ඔයා හැමදාම එකම තැනක හිර වෙලා ඉන්නවා වගේ? ඔයාගේ යාළුවෝ, ඔයාගේ වටේ ඉන්න මිනිස්සු එයාලගේ හීනපස්සේ දුවලා ඉස්සරහට යද්දී ඔයා විතරක් කිසිම අරමුණක් නැතුව මොකුත්ම හිතා ගන්න බැරුව ඔහො ඉන්නවා වගේ දැනෙනවද? හැමදාම රැට නිදා ගන්න යද්දිත් මම මගේ ජීවිතේ තවත් දවසක් නැස්ති කරා නේද කියලා ලොකුම ලොකු කලකිරීමක් බරක් හිතට දැනෙනවද? මතක තියාගන්න වැරද්ද තියෙන්නේ ඔයාගේ දෛවයවත්. ඔයා ඉපදුණු රටේවත් නෙවෙයි. වැරද්ද තියෙනවා ජීවිතේ පටන් ගන්න විදිහ සහ ජීවිතේ දකින විදිහ. ඔයාගේ ජීවිතේ බිඳුවටම වැටිලා නම් ඔයාගේ ජීවිතේ බිඳුවේ නම් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනි සරල වගේම බලවත්ම පියවරවල් ටික අද වීඩියෝ එකකින් පියවරෙන් පියවර සම්පූර්ණයෙන්ම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හෙලෝ කොහොමද ඔයාලට? ඔයාලා හැම දෙනාම සාදරයෙන් පිළිගන්නවා යුනිවර්ස් විතින් යූ YouTube channel එකට. ඉතින් ගොඩක් දෙනෙක් තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න අභ්‍යන්තරයෙන් කැමතියි. හැබැයි ලොකුම ප්‍රශ්නේ තමයි මම කොහොමද මේක පටන් ගන්නෙ? මම කොතනින්ද පටන් ගන්නෙ කියන එක කවුරුත් දන්නේ නැහැ. ඉතින් හුඟක් අය හිතන්නේ ජීවිතය වෙනස් කරගන්න නම් එකපාරටම ලොකු සල්ලි ගොඩක් ලැබෙන්න ඕනි කියලා. නැත්නම් රට යන්න ඕනි කියලා. එහෙම නැත්නම් ලොකු ආශ්චර්යයක් වෙන්න ඕනි කියලා. හැබැයි මනෝවිද්‍යාත්මකව සහ නියුරෝසයින්ස් මගින් ඔප්පු කරලා තියෙනවා ඔයාගේ බාහිර ලෝකය වෙනස් කරන්න කලින් ඔයාගේ වෙනස් කරන්න ඕනි එකම එක බලවත් දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාගේ මානසිකත්වය. නැත්නම් මයින්ඩ්සෙට් එක. ඔයාගේ ඔළුව ඇතුලේ තියෙන සිතුවිලි රටාව. හැබැයි ලෝකේ පුරා දකින්න තියෙන අවාසනාවන්ත තත්ත්වය තමයි 90% දෙනා තමන්ගේ ජීවිතය වෙනස් කරන්න කියලා අලුත් අවුරුද්දේ හැමදේම ප්ලෑන් හදාගෙන මම මෙහෙම කරනවා, මම ජිම් යනවා, මම හෙල්ති විදිහට කනවා කියලා මේ වගේ බලාපොරොත්තු තියාගත්තත් පළවෙනි සති දෙක යද්දිම ඒ හැමදේම අතහැරලා දාලා ආයෙත් පරණ පුරුදු විදිහටම හුරු වෙනවා. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ කියලා වත් සමහර වෙලාවට හිතන්නේ නැති. ඉතින් අද මේ වීඩියෝ එක ඉවරනකම් මාත් එක්ක දිගටම රැඳිලා හිටියොත් මම ඔයාට කියලා දෙනවා. ඒ අසාර්ථක වෙන 90%න් අයින් වෙලා ජීවිතේ ඇත්තටම දිනන 10% අතරට එන වගේ මයින්ඩ්සෙට් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අද අපි කතා කරන පළවෙනි පියවර තමයි ඔයාගේ පැරණි අනන්‍යතාවය බිඳ දාන එක. ඉතින් අපි කතා කරන පළවෙනි පියවර වගේම මේක ඔයා බිඳුවේ ඉඳන් පටන් ගන්න ජර්නි එකේ පදනම දාන පියවර වෙනවා. ඔයාගේ ගැනම හිතන විදිහ එහෙම නැත්නම් ඔයාගේ ඩෙන්ටිටි එක වෙනස් කරන්න. අපි දන්නේ නැතුව දිනපතා අපිට බෑ කියලා කියා ගන්නවා. අනේ මට දෙන්න හැරෙන්න බෑ, මට සල්ලි ඉතුරු කරන්න බෑ, මම මාර කම්මැලි, මම ගණිතයට දක්ෂ නැහැ, මට ඉංග්‍රීසි කතා කරන්න බෑ. මේ විදිහට ඔයාටම ලේබල් ගහගන්න හැම වතාවකම වෙන්නේ ඔයාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එක නැත්නම් ඔයාගේ යටිසිත ඒක ඔයාගේ ජීවිතේ ඇත්ත නැත්නම් සත්‍ය විදිහට බාර ගන්නවා. ඊට පස්සේ ඔයා උදේම හැරෙන්න උත්සාහ කරද්දී ඔයාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එක නැත්නම් යටිසිත කියනවා ඒ පාවා උදේට හැරෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියලා ආයෙත් ඔයාව නින්දටපත් කරනවා. ඉතින් මේක තේරුම් ගන්න මම ලෝකයේ ප්‍රසිද්ධම පොතක් වෙන ඇටොමික් හැබිට්ස් පොතේ තියෙන උදාහරණයක් කියන්නම්. මෙතන ඉන්න පුද්ගලයෝ දෙන්නෙක් දුම්වැටි බොන එක නතර කරන්න උත්සාහ කරන පුද්ගලයෝ දෙන්නෙක්. යාළුවෙක් ඇවිත් දුම්වැටියක් දික් කරද්දී පළවෙනි පුද්ගලයා කියනවා නැහැ තෑන්ක්ස් මම සිගරට් බොන එක නතර කරන්න උත්සාහ කරනවා කියලා. හැබැයි දෙවෙනි කෙනාට දුන්නාම එයා කියන්නේ නැහැ තෑන්ක්ස් මම සිගරට් බොන කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් මේ දෙන්නගේ වෙනස තමයි පළවෙනි කෙනා තමන්ව දකින්නේ දුම් බොන පුද්ගලයෙක් විදිහටමයි. එයා ඒ වැරදි පුරුද්දෙන් බේරෙන්න හදනවා විතරයි. හැබැයි දෙවෙනි කෙනා තමන්ගේ අනන්‍යතාවය නැත්නම් ඩෙන්ටිටි එක මුලින්ම වෙනස් කරලා ඉවරයි. එයා දැන් දුම් බොන කෙනෙක් නෙවෙයි. ඉතින් අන්න ඒ වගේ අද ඉඳන් මම දියුණු වෙන්න උත්සාහ කරන කෙනෙක් කියන මානසිකත්වයෙන් මිදලා මම මගේ ජීවිතේ වගකීම බාර ගන්නවා. දිනපතා නැත්නම් හැමදාම වැඩ කරන සාර්ථක පුද්ගලයෙක් කියන එක ඒ අනන්‍යතාවය ඇතුළෙන්ම ආරූඪ කරගන්න. ඔයා ක්‍රියාවෙන් වෙනස් වෙන්න කලින් සිතුවිල්ලෙන් ඒ පුද්ගලයා වෙන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන දෙවෙනි පියවර තමයි මේ 80-20 රූල් එක. ඉතින් අපි වැඩ ගොඩක් එකපාර කරන්න ගිහින් ඒක වැඩක්වත් හරියට කරගන්න බැරි වෙනවා. ඉතින් ජීවිතේ බිඳුවේ ඉඳන් පටන් ගන්නකොට අපිට ලොකුම ප්‍රශ්නයක් තමයි මම හෙට ඉඳන් සේරම වෙනස් කරනවා කියන එක. ඉතින් හෙට ඉඳන් මම දවස් වහම ජිම් යනවා. දවසට පොතක පිටු 50ක් කියවනවා. අලුත් බිස්නස් එකක් පටන් ගන්නවා. එක පැය 8ක් පාඩම් කරනවා.
ඉතින් මෙහෙම ඔක්කොම ඔලුවට දාගත්තාම අපේ මොලේ ස්ට්‍රෙස් වෙන්න පටන් ගන්නවා. ඒකේ රිසල්ට් එක තමයි සති දෙකක් යද්දී ඔයා ආයෙත් හිටපු තැනටම පත් වෙනවා. ඔයා නිකම්ම අතෑරලා දානවා. මෙතනදී මම ඔයාලට කියලා දෙන්න මේ 80-20 රූල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ මුළු ජීවිතයම උඩු යටිකුරු කරන්න පුළුවන් ප්‍රධාන වැඩ 120ක්. ඔයාලට තෝරගන්න පුළුවන්. මුළු දවසම කාර්යබහුල කරගන්නේ නැතුව. ඉතින් උදාහරණයක් විදිහට සරල පුරුදු පහක් මම කියන්නම්. ඔයාලට පුළුවන් ඔයාගේ නිින්ද පාලනය කරන්න. ඔයාලට පුළුවන් රෑ 11ට නිදාගෙන උදේ 5ට හැරෙන්න. ඒකෙන් ඔයාලට දවසේ වැඩි කාලයක් ඉතුරු වෙනවා. ඒ වගේම මූල්‍ය දිනේ ලැබෙන හැම ආදායමකින්ම 10%ක් ඔයාගේ අනාගතේ ඔයා කරන්න හිතන් ඉන්න ආයෝජන වෙනුවෙන් ඔයාලට වෙනම ගිණුමක තැන්පත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ස්වයං අධ්‍යාපනය. දවසට විනාඩි 20ක් ෆෝන් එක පැත්තකින් තියලා ඔයාලට පුළුවන් පොතක් කියවන්න. ඔයාගේ ශ්‍රේෂ්ඨ සම්බන්ධ පොතක් වෙන්න පුළුවන්. ඉතින් හැමදාම උදේට විනාඩි 15ක වර්ක්අවුට් එකක් කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් පුෂ් අප් කරන්න. නැත්නම් වේගෙන් ඇවිදින්න මේ පුංචි විනාඩි 15න් ඔයාගේ මොළයට එන්ඩෝෆින් හෝමෝන නිකුත් වීම නිසා මුළු දවසම කම්මැලි නැතිව ඇක්ටිව් ඉන්නවට ශක්තිය හම්බ වෙනවා. ඉතින් ඊළඟ දවසේ තියෙන වැදගත්ම වැඩ තුනක් ඔයාලට සැලසුම් කරන්න පුළුවන්. පස්වෙනි වගේම වැදගත්ම පුරුද්ද හැමදාම රෑට නිදාගන්න කලින් ඊළඟ දවසේ ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනි. ඇත්තටම වටිනාකමක් තියෙන වැදගත්ම වැඩ තුනක් විතරක් කොලයක ලියන්න. ඊට පස්සේ උදේ ඇහැරුණු ගමන් වෙන කිසිම දෙයකට අවධානය දෙන්නේ නැතුව ඒ වැඩ තුන ඉවර කරන්න. දවස පුරාම මෙහෙම දුව දේවල් 100ක් කරනවට වඩා මේ වැදගත් වැඩ තුන කරන එකෙන් ඔයාගේ ජීවිතේ 80ක් වේගෙන් ඉස්සරහට යනවා. මේ සල්ල පුරුදු කිහිපය කරන්න ඔයාලට ලොකු වියදමක් යන්නේ නැහැ. ඒ වගේම මුළු දවසම මේ වෙනුවෙන් කැප කරන්න ඕනේ නැහැ. ඉතින් මේ පුංචි 120ක පුරුදු ටික ඔයාගේ ජීවිතයේ 80ක සාර්ථකත්වයට පාර කියනවා. ඉතින් අපි කතා කරන්නේ ඊළඟ පේවර තමයි ඔයාගේ වටපිටාව සහ ඔයාගේ ඇසුර පිරිසිදු කරන එක. ඉතින් ඔයා කොච්චර පොත් කියවුවත් කොච්චර සිතුවිලි වෙනස් කරත් ඔයා දවස් තිස්සේ ජීවත් වෙන වටපිටාව අවුල් සහගතයි නම් ඔයාට ඉස්සරහට යන එක ගොඩක් අසීරු වෙන්න පුළුවන්. ඉතින් අපේ වටපිටාව කියන්නේ හරියට අපේ මනස ක්‍රියා කරන විදිහේ කැඩපතක් වගේ. ඉතින් මම මෙතනදී වටපිටාව කියලා අදහස් කරන්නේ ඔයාගේ කාමරය විතරක් නෙවෙයි. ප්‍රධානම දේ ඔයාගේ ඩිජිටල් එන්වයරන්මන්ට් එක සහ ඔයාගේ ආශ්‍රය. ඔයාගේ සර්කල් එක. ඔයා උදේ හැරුණු ගමන් ෆෝන් එක අතට අරන් FB එකේ කියන ගොසිප් නැත්නම් කාගේ හරි ඍණාත්මක නෙගටිව් නිවුස් වගේ වැඩක නැති දේවල් බලනවා කියන්නේම නොදැනුවත්වම ඔයාගේ දවස මවුල් කරගන්න එක. ඉතින් ලෝක ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඔයා ළඟින්ම ආශ්‍රය කරන හොඳම යහළුවන් 5 දෙනාගේ සාමාන්‍ය තමයි ඔයාගේ අනාගතය කියලා. ඔයාගේ වටේ ඉන්නේ හැමදාම අනුන්ගේ වැරදි හොයන නැත්තම් රජයට බැන බැන ඉන්න ලංකාවේ කරන්න බෑ කියන කිසිම අරමුණක් නැති අය නම් වරත් වෙන්නේ ඒ පුද්ගලයන්ගේ මට්ටමට වැටෙන්න විතරයි. ඉතින් ඒ නිසා අදම මේ දේවල් දෙක කරන්න. ඩිජිටල් ඩීටොක්ස් ඔයාගේ සෝෂල් මීඩියා වල ඉන්න ඍණාත්මක අනවශ්‍ය පේජ් හැම එකක්ම අන්ෆලෝව් කරන්න. ඔයාට අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් පේජ් විතරක් ෆලෝව් කරලා තියාගන්න. ඉතින් ඒ වගේම තමයි මේ ෆිසිකල් ක්ලීන් අප් එක. ඔයා වැඩ කරන මේසේ ඔයා නිදා ගන්න ඇඳ අද ඉඳන්ම පිළිවෙලකට අස් කරන්න. පිරිසිදු වටපිටාවක් කියන්නේ ඔයාගේ මොළයට ලැබෙන්නේ ඒකෙන් ලොකු ෆෝකස් එකක්. ඉතින් ඔයාගේ වැඩවලට ඔයාට කිසිම බාධාවකින් තොරව ෆෝකස් එක දෙන්න පුළුවන්. අද වීඩියෝ එකකින් මම කතා කරන 4 වෙනි සහ මේ හැම දෙයකටම වඩා ප්‍රායෝගිකව බලපාන කාරණාව තමයි මේක. ඉතින් මොටිවේෂන් පිටිපස්සේ දුවන එක නතර කරලා ඩිසිප්ලින් නැත්නම් ස්වයං විනය ගොඩනගා ගන්න එක. අපි හැමෝම YouTube එකේ මොටිවේෂන් වීඩියෝ එකක් බැලුවම ලොකු උද්‍යෝගයකින් වැඩ කරන්න පටන් ගන්නවා. හැබැයි ඒ එන උද්‍යෝගය ආශාව තියෙන්නේ පැය කිහිපයක් නැත්නම් දවස් දෙකක්. තුන්වැනි දවසේ වැස්සක් වැටිච්ච ගමන් නැත්තම් හිතට පොඩි කම්මැලිකමක් ආපු ගමන් අපි ආයෙත් රෙද්ද පොරවගෙන නිදා ගන්නවා. ඉතින් අමතක කරන්න එපා මොටිවේෂන් කියන්නේ කාලගුණය වගේ తాවකාලික හැඟීමක් විතරයි. හැඟීම් මත පදනම් වෙලා වැඩ කරන කෙනෙක්ට කවදාවත් ස්ථාවර ගමනක් යන්න බෑ. ලෝකේ සාර්ථක මිනිස්සු වැඩ කරන්නේ මූඩ් එක මත නෙවෙයි. විනය මත විතරයි. ඉතින් වැඩ කරන්න හිතෙන්නේ නැති කම්මැලිම එපා කරමුම දවසේදීත් තමන් කරන්න ඕනි වැඩ කොටස එක තැනක ඉඳගෙන ඉවර කරන එකට තමයි විනය කියලා කියන්නේ. ඔයාගේ මනසට ඔයාව පාලනය කරන්න දෙන්නේ නැතුව ඒ වෙලාව ඔයාගේ මනසට අණ කරන්න. මම කම්මැලි තමයි. හැබැයි මේ වැඩ ටික මම දැන් කරනවා කියලා. මේ දේවල් වලට අමතරව මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරපු රහසක්. ඒ තමයි
the 1% rule 100% නීතිය. අපට වරදින්නේ අපි එක රැයකින් එක සතියෙන් ලොකු කෝටිපතියෙක් හෝ සම්පූර්ණ වෙනස් පුද්ගලයෙක් වෙන්න හදන එක. ඔයා කරන්න ඕනි ඊයේ හිටපු ඔයාට වඩා අද දවසේ 101ක් විතරක් දියුණු වෙන්න උත්සාහ කරන එක. ඔයා දවසකට 101 බැගින් දිනපතා කියන්නේ හැමදාම දියුණු වුණොත් අවුරුද්දේ දවස් 365ක් අවසාන වෙද්දී ඔයා පරණ හිටපු පුද්ගලයාට වඩා 37 ගුණයකින් බලවත්. ඒ වගේම දැනුමෙන් වගේම සාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් එකපාර ලොකු පින්මක් පයින්නේ නැතුව දිනපතා පුංචි පුංචි පියවරවල් ඉදිරියට තියන්න. අවසාන වශයෙන් ජීවිතේ බිඳුවේ ඉඳන් පටන් ගන්න වයසක් කාලයක් ලිමිටේෂන් එකක් අදාළ වෙන්නේ නැහැ. ඔයාගේ ජීවිතේ වැරදුණු තැන් නැස්ති කරපු කාලය ඕන තරම් ඇති. හැබැයි ඒ හැම දේම අයිති අතීතයට. ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ ඔයා අද මේ තප්පරේ ගන්න තීරණය උඩ විතරයි. ඉතින් අදම අවබෝධයෙන් ඔයාගේ ජීවිතේ අලුතින් ලියන්න පටන් ගන්න. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න කියලා ඉවරයි.